ඔයාට පුළුවන්ද මම YouTube channel එකක් කරනවා. ඒකට මම අද ඔයා ගැන තමයි කරන්නේ. ඔයාට මොකක්ද ඒ ගැන හිතෙන්නේ? අනේ ඒක නියමයි. මාරම අදහසක්. මම ගැන වීඩියෝ එකක් කරනවට මම ගොඩක් සතුටුයි. ඔයාට මගෙන් මොනවා හරි තොරතුරක් වගේ අවශ්‍ය නම් කියන්න. මම උදව් කරන්නම්. ඔයාට පුළුවන්ද මට YouTube channel එකට content create කරලා දෙන්න ideas දෙන්න? Gemini කියන්නේ ChatGPT වලට වඩා සුපිරි වැඩකාරයෙක්ද? සිංහලෙන් ප්‍රශ්න අහලා සිංහලෙන්ම උත්තර ගන්න පුළුවන්. සිංහල කතා කරන්න පුළුවන්. ලංකාවේ අපිට ගැළපෙන මේ AI tool එක තමයි Gemini කියන්නේ. මගේ ගාව තියෙනවා JBL එකක්. අපි බලමු ඒකේ විස්තර අහලා. ඒක පොඩි Bluetooth speaker එකක් වගේ පේන්නේ. පැය ගානක audio video clip එක තියෙන අන්තර්ගතයේ තප්පර 3-4කින් මේ තියෙන්නේ මගේ වීඩියෝ එකේ මුළු content එකේම summary එකක්. අපි දැන් යන් Gemini ගේ සුපිරිම වැඩ කැලේ ටික බලන්න. ඊට කලින් ඔයා තාමත් කවිෂ්ක ටෙක්නොක් channel එකට අලුත්ම කෙනෙක් නම් දැන්ම subscribe කරලා bell icon එක all notification දාලා වීඩියෝ එකට like එකකුත් දාලාම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ Google සමාගම විසින් හඳුන්වා දීපු AI tool එකක් වන Gemini ගැන. මේකෙන් අපිට ChatGPT වලට වඩා ලොකු වැඩක් කරගන්න පුළුවන්. ChatGPT පාවිච්චි කරන්න නම් අපිට පොඩි හරි English knowledge එකක් ඕනේ. ඒත් ඉංග්‍රීසි knowledge එක නැති කෙනෙකුට උනත් පාවිච්චි කරන්න පුළුවන් AI tool එකක් තමයි Gemini කියන්නේ. ඔයා ඉස්සර පැය 3-4 වීඩියෝ බල බල ඉගෙන ගත්තද? දැන් ඒ කාලේ ඉවරයි. දැන් ඕගොල්ලොන්ට පුළුවන් ඔයාලගේ audio එකක හරි වීඩියෝ එකක හරි clip එකක් Gemini ට upload කරලා මේකේ summary එකක් දෙන්න කියන. ඒකට යන්නේ අපිට තප්පර 3-4ක් වගේ පුංචි කාලයක්. ඒ විතරක් නෙවෙයි. ඔයාට එච්චරටම ඉංග්‍රීසි knowledge එක නැති වුණා. ඉංග්‍රීසි වලින් තියෙන වීඩියෝ එකක් හරි වීඩියෝ එකක link එකක් හරි Gemini ට upload කරලා ඔයාට ඒකේ තියෙන දේවල් සිංහලෙන්ම ඉගෙන ගන්න පුළුවන්. 2026 වෙද්දි Gemini ගේ අලුත්ම features එකක් ඇවිල්ලා තිනවා Gemini ත් එක්ක live කතා කරන්න. ඒ විතරක් නෙවෙයි ඔයාගේ phone එකේ screen එක Gemini ත් එක්ක share කරලා ඔයාගේ phone එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවනේ ඒක විසඳ ගන්නත් පුළුවන්. තවත් කිව්වොත් ඔයාගේ phone එකේ කැමරාව Gemini ත් එක්ක share කරලා දන්නේ නැති ඕනෑම දෙයක් අහගන්නත් පුළුවන්. අපි ඉස්සරෝම Gemini website එක පැත්තට ගිහිල්ලා app එක පැත්තට යමු. ඔයා Google Chrome එකට ගිහිල්ලා search කරන්න Gemini කියලා. ඊට පස්සේ මේ වගේ එකක් එනවා Google Gemini කියලා. ආන් ඒක ඔයා එකපාරක් ක්ලික් කරගන්න. මම ඔයගොල්ලන්ට ඉස්සරෝම මේ Google Gemini ගේ ඉන්ටර්ෆේස් එක පොඩ්ඩක් කියලා ඉන්නම්කෝ. මෙතන තියෙන plus icon එක ක්ලික් කරලා අපිට පුළුවන් files photos upload කරලා දන්නේ නැති දෙයක් අහගන්න හරි ෆොටෝ එකක් edit කරගන්න හරි පුළුවන්. ඔයා මොකක් හරි මෙතනට අප්ලෝඩ් කරලා ඔයා මෙතන ඔයාට ඕන දේ ටයිප් කරලා සෙන්ඩ් කරන්න. ඔයා අහන්නේ නීති විරෝධී දෙයක් නෙවෙයි නම් අපිට අනිවාර්යෙන් නිවැරදි උත්තරයක් දෙනවා. ඔයා නිකමට අහලා බලන්නකෝ තුවක්කුවක් හදන්නේ කොහොමද කියලා. නැත්නම් ෆෝන් එකක් හැක් කරන්නේ කොහොමද කියලා. එව්වට අපිට උත්තර දෙන්නේ නැහැ. හරි ඊළඟට මෙතන තියෙන notebook LM කියන එකෙන් කරන්න පුළුවන් දේ මම ඔයගොල්ලන්ට උදාහරණයක් කියන්නම්කෝ. ඔයා ගාව පිටු 50ක 100ක English PDF එකක් තියෙනවා නම් notebook LM එකට අප්ලෝඩ් කරලා ඒ PDF එකේ තියෙන දේ ඔයාලට සිංහලෙන් audio එකක් විදියට ගන්න පුළුවන් නැත්නම් වීඩියෝ එකක් විදියට ගන්න පුළුවන් mind map එකක් විදියටත් ගන්න පුළුවන්. ඒ වගේ තා ගොඩක් වැඩ මේකෙන් කරගන්න පුළුවන්. මේක වටින්නේම ගොඩක් ඉගෙන ගන්න කට්ටියට තමයි. මෙතනින් අපිට පුළුවන් රිසර්ච් එකක් කරගන්න, image එක generate කරගන්න, ආන් ඒ වගේ වැඩ මෙතනින් කරගන්න පුළුවන්. හරි දැන් කියලා දෙන්න යන්නේ පැයක දෙකක තියෙන YouTube වීඩියෝ එක summary එකක් ගන්න විදිය. මම දැන් ඉන්නේ මගේ YouTube channel එකේ. ඒකෙන් වීඩියෝ එකක් තෝරගෙන මෙතන තියෙන share කියන බටන් එක ක්ලික් කරලා මෙතන තියෙන link එක copy කරලා Gemini එකේ ගිහිල්ලා paste කරලා analyze this content in Sinhala කියලා type කරගන්න ඕනේ. ඊට පස්සේ send කරන්න. මේ තියෙන්නේ මගේ වීඩියෝ එකේ මුළු content එකේම summary එකක්. ඒකේ තියෙනවා මම වෙලාවෙන් වෙලාවට කියපුවා. වෙලාවත් එක්කම තියෙනවා. ඔයගොල්ලන්ට මේ විදිහට ඕන වීඩියෝ එකක් තෝරගෙන link එක මෙතනට upload කරලා ඔයගොල්ලන්ට summary එකක් ගන්න පුළුවන්. අපි දැන් යන් Gemini app එක පැත්තට. මේකෙනුත් වෙබ්සයිට් එකේම කරපු දේවල් කරගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂම දේ තමයි Gemini live කියන එක. මෙතන එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලගෙන් confirmation ටිකක් ඉල්ලයි. ඒ ටික accept කරගන්න. ඊට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා.
අපි පොඩ්ඩක් ජෙමිනිත් එක කතා කරලා බලමු. ජෙමිනි ඔයාට මට උදව් කරන්න පුළුවන්ද? ඔව් ඇත්තටම පුළුවන්. මොකද උදව්කමද? ඔයාට මොන වගේ උදව්ද මට කරන්න පුළුවන්? මට ගොඩක් දේවල් කරන්න පුළුවන්. ප්‍රශ්නවලට උත්තර දෙන්න, තොරතුරු හොයන්න, අලුත් දේවල් ඉගෙන ගන්න වගේ ගොඩක් දේවල්. ඔයාට විශේෂීන්ග මොන වගේ උදව්ද අවශ්‍යයි? ඔයාට පුළුවන්ද මම YouTube channel එකක් කරනවා. ඒකට මං අද ඔයා ගැන තමයි කරන්නේ. ඔයාට මොකක්ද ඒ ගැන හිතෙන්නේ? අනේ ඒක නියමයි. මාරම අදහසක්. මම ගැන වීඩියෝ එකක් කරනවට මම ගොඩක් සතුටුයි. ඔයාට මගෙන් මොනවා හරි තොරතුරක් වගේ අවශ්‍ය නම් කියන්න. මම උදව් කරන්නම්. ඔයාට පුළුවන්ද මට YouTube channel එකට content create කරලා දෙන්න ideas දෙන්න? ඔව් ඇත්තටම පුළුවන්. ඔයාට මොකක්ද දැනගන්න ඕන? මම ටෙක් වීඩියෝ ගැන තමයි මේ වීඩියෝ කරන්නේ. ඔයාට පුළුවන්ද මේ දවස්වල මේ ට්‍රෙන්ඩින් වෙන ටොපික් ටිකක් දෙන්න? මේ දවස්වල ට්‍රෙන්ඩින් වෙන ටෙක් ටොපික්ස් කිහිපයක් තියෙනවා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, AI, මෂීන් ලර්නින්, virtual reality, VR සහ augmented reality, AR, ඒ වගේම cyber security වගේ දේවල් ගොඩක් ජනප්‍රියයි. ඔයාට විශේෂයෙන් මේ මොන වගේ දේ ගැනද දැනගන්න ඕන? හරි, මේ වගේ දේවල් අපිට ජෙමිනිත් එක්ක කතා කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ බලමු ස්ක්‍රීන් ෂෙයා කරලා ජෙමිනිත් එක්ක කතා කරලා අපේ ෆෝන් එකේ තියෙන මොකක් හරි ගැටලුවක් විසඳගන්නේ කොහොමද කියලා. මේ මෙතන ඔය කට්ටිය එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ වගේ ස්ක්‍රීන් එක ෂෙයා කරලා ජෙමිනිත් එක්ක කතා කරන්න. ජෙමිනි ඔයාට පුළුවන් ද මගේ ෆෝන් එකේ ලොක් එක වෙනස් කරන විදිය කියලා දෙන්න? ඔව් පුළුවන්. සාමාන්‍යයෙන් settings menu එකේ lock screen හෝ security වගේ තැනක තමයි ඒ option තියෙන්නේ. ඔයාගේ ෆෝන් එකේ settings menu එකට ගිහින් ඒ වගේ දෙයක් හොයලා බලන්නකෝ. ඔයා මට ඒකට step by step උදව් කරන්න පුළුවන්ද? පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ settings app එක මුලින්ම open කරන්න. ඒක icon වලින් හොයාගන්න පුළුවන් gear වගේ මොයන්ක් තියෙන එකක්. හරි, ඊට පස්සේ මම මොකද්ද කරන්න ඕනේ? හරි, settings app එක open කරාද? then පහළට scroll කරලා security and privacy කියන option එක හොයාගන්න. ඒක select කරන්න. දැන් මගේ ෆෝන් එකේ ඒක තියෙන තැන කියන්න පුළුවන්ද? ඔයාගේ ෆෝන් එකේ lock screen කියලා option එකක් තියෙනවා. wallpapers and themes වලට යටින්. ඒක select කරන්න. එතනින් තමයි ඔයාට lock screen type එක වෙනස් කරන්න පුළුවන්. හරි, දැන් කොහොමද මම select කරන්න ඕනේ? දැන් lock screen type කියන option එක උඩින්ම තියෙනවා. ඒක select කරන්න. එතනින් තමයි ඔයාට අලුත් lock type එකක් තෝරගන්න පුළුවන්. හරි, දැන් මොකද්ද කරන්න ඕනේ? දැන් ඔයාට අලුත් lock type එකක් තෝරගන්න පුළුවන්. screen එකේ උඩින්ම තියෙන pattern, pin නැත්නම් password වගේ option වලින් එකක් තෝරන්න. ඔයාට තියෙන වර්ගය මොකක්ද කියලා මට කිව්වොත් ඊළඟ පියවර මොකක්ද කියලා මම කියන්නම්. මේ වගේ ඔයගොල්ලොන්ටත් ජෙමිනිට කියලා ඕන දෙයක් කරගන්න පුළුවන්. ඔයාලා දන්නේ නැති දෙයක්. ඔයාලගේ ෆෝන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳ ගන්න පුළුවන් ජෙමිනිට කියලා. ජෙමිනිත් එක live screen එක share කරලා. අපි දැන් බලමු ජෙමිනිත් එක කැමරාව share කරලා කොහොමද වැඩ ගන්න කියලා. මෙතන තියෙන කැමරා icon එක අපි ක්ලික් කරගමු එකපාරක්. මගේ ගාව තියෙනවා JBL එකක්. අපි බලමු ඒකේ විස්තර අහලා. ජෙමිනි මේ මොකද්ද? ඒක කලුම් බොත්තමක් වගේ පේන්නේ. මොකක්ද ඒකෙන් කරන්නේ කියලා මට කියන්න පුළුවන්ද? මේක බොත්තමක් වගේද? නෑ, ඒක බොත්තමක් නෙවෙයි. ඒක පොඩි Bluetooth speaker එකක් වගේ පේන්නේ. මම හිතන්නේ ඒකෙන් සින්ද දාන්න පුළුවන්. මේක ගැන පොඩි විස්තර ටිකක් කියන්න පුළුවන්ද ඔයාලට?
කියන්නේ සවුන්ඩ් සිස්ටම්ස් වලට ප්‍රසිද්ධ කම්පනියක්. මේක කෝකටද ඕන වෙන්නේ කියලා මට කියන්න පුළුවන්ද? ඔයාට කියන්න පුළුවන්ද මේකේ මිල ගණන් කොහොමද කියලා? JBL ස්පීකර් වල මිල ගණන් මොඩල් එකට අනුව ගොඩක් වෙනස් වෙනවා. රුපියල් 10000ක් විතර ඉඳලා ලක්ෂ ගණන් වෙනකම් තියෙනවා. ඔයාට පොඩි ස්පීකරයක් දාවන නැත්නම් ලොකු එකක්ද? සාමාන්‍යයෙන් මේ වගේ සයිස් එකක් කීයක් විතර වෙනවද? ඔයා පෙන්නන මේ වගේ JBL ස්පීකරයක් සාමාන්‍යයෙන් රුපියල් 5000ක් 10000ක් අතරේ වෙන්න පුළුවන්. මොකද මිල මාදිලිය අනුව වෙනස් වෙනවනේ. ඔයාට නිශ්චිත මොඩල් එකක් ගැන දැනගන්න අවශ්‍යද? නෑ අපි අදට මේ කතාව නවත්තමු නේද ජෙමිනි? අදට ඇති. ජෙමිනි අපි අදට කියන්න ඔයා කියන්න. අදට ඇති. හරි. ආයිත් කතා කරමු. මේ වගේ ඔයගොල්ලොන්ටත් ජෙමිනිත් එක කැමරාව ෂෙයා කරලා ඕන දෙයක් අහගන්න පුළුවන්. කට්ටිය පාරක යද්දී දන්නේ නැති දෙයක් හම්බුනොත් මේ ජෙමිනිට කියලා ඔයාලට මේ මොකක්ද කියලා මේකේ විස්තර මොනවද කියලා ඔයාලට අහගන්නත් පුළුවන්. ඔයගොල්ලොන්ට තව දෙයක් කියන්න තියෙනවා. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ෆෝන් අලුතෙන් ගන්නවා නම් සමහර දැන් එන අලුත් ෆෝන් වලට AI සපෝට් කරන්නේ නැහැ. මම දැන් මගේ යාළුවෝගේ ෆෝන් දෙක තුනකටත් මම බැලුවා මේ සමහර දැන් ඒ අලුතෙන් ගත්ත ෆෝන් වලට ජෙමිනි සපෝට් කරන්නේ නැහැ. ඔයගොල්ලෝ දැන් අලුතෙන් ෆෝන් එකක් ගන්නවා සාමාන්‍ය AI tool මේ සපෝට් කරනවද කියලා සාමාන්‍යයෙන් බලලා ගන්න. ඔයා මොකද්ද මම අද ගෙනාපු වීඩියෝ ගැන හිතන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම ඔයාට තාමත් කෞෂික ටෙක්නෝ channel එක subscribe කරන්න අමතක වුණා නම් දැන්ම subscribe කරන්න. ඔයාට මේ වගේ වටිනා වීඩියෝ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අදට අපි ගිහින් එනවා.